සියලුම ඩයලොග් පාරිභෝගිකයින් මෙම දුරකථන ඇමතුමට සවන් දී ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. සම්බන්ධ කරන තෙක් රැඳී සිටින්න. ඔබට උසස් සේවාවක් ලබා දීම සඳහා මෙම ඇමතුම පටිගත වන බව කරුණාවෙන් සලකන්න. අයිබෝන් මම රමිතු මේ අර මම ඉස්සෙල්ලා කම්ප්ලේන්ට් එකක් කරා නම්බරයක් සම්බන්ධයෙන්. හරි ඒ නම්බරේ දැන් වර්තමානයේ දැන් මේ මොහොතේදී ඒක බ්ලොක් කරලාද මොකද කියලා දන්නේ නැහැ. අර නම්බරේ මුස්ලිම් කෙනෙක් කතා කරලා අර මේ මෙගා වාසනා දෙනවා කියලා කට්ටියකින් මේ කරන අපේ අම්මටත් ඒ කෝල් එක ආවා. ඔබතුමාට ඉස්සෙල්ලා මේක දැනගන්න පුළුවන්ද? 0.74යි හරි 26යි 35යි 366 0.74යි 26යි 35යි 366 චෙක් කරලා බලන්න. හරි ඒ නම්බර් එක සම්බන්ධයෙන් අදාළ අංශයෙන් දැන් කම්ප්ලේන්ට් දාලා තමාෂා තියෙන්නේ. සම්බන්ධව දැන් අදාළ අංශයෙන් චෙක් කරන්න ගමන් තියෙන්නේ. ඔව් ඒ සම්බන්ධව චෙක් කරලා බලලා ඒ සිම් එක අනිවාර්යෙන් ඩිඇක්ටිවේට් කරලා දෙයි සර්. ඔව් දැන් එතකොට මේ මොහොතේ වෙනකොට ඒක මේ ඩිස්කනෙක්ට් කරලා නැද්ද නම් මේ ඒගොල්ලන්ගේ මේ අංකේ සමා වෙන්න අපේ පැත්තෙන් ඒ තොරතුරු ලබා දෙන්න හැකියාවක් නැහැ සර්. දැන් ඒ සම්බේකට දාපු කම්ප්ලේන්ට් සම්බන්ධව අදාළ අංශයෙන් චෙක් කරන ගමන් තියෙන්නේ. ඒකේ දැන් ඔය සම්බන්ධයෙන් ගොඩක් කලින් ඉඳන් කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙනවා මේ නම්බරේ සම්බන්ධයෙන්. සමා වෙන්න ඒ තොරතුරු අපේ පැත්තෙන් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඔව් සර්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් කලින් කතා කළා නම් ඒ ගාපු කම්ප්ලේන්ට් එක තියෙනවා සර්. ඒ කම්ප්ලේන්ට් එක සම්බන්ධව දැන් අදාළ අංශයෙන් චෙක් කරන ගමන් තමයි තියෙන්නේ. ඒතකොට ඒ නම්බර් එකේ සම්බන්ධව චෙක් කරලා බලලා ඒ නම්බර් එක සම්බන්ධව ගැටලුව සම්බන්ධ සදුමක් ලබා ගනී සර්. දැන් මම එහෙම කියන්නේ ඇයි දන්නවද? ඉස්සෙල්ලා කෝල් එක ගත්තේ ඔබතුමාද කියලා මම දන්නේ කවුරු හරි නියෝජිතෙක් කතා කරන්නේ. ඒ කතා කරන ලාවෙත් ඒ එතුමා කිව්වේ මට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට මම මේ නම්බරේට මම මීට කලිමුත් ඩයල් කරා. ඒ කියන්නේ කෝල් කරන්න කලිමුත් ඩයල් කරා. එතකොට නම්බරේ බිසි මොකද හේතුව එයා වෙන කෝල් එකක ඉන්නවා. ඊට පස්සේ නැවතත් මම try කරා මගේ වෙන මොබිටෙල් ලංකේමු try කරා ඒත් එතකොටත් බිසි. ඒ කියන්නේ එයා තව කෝල් එකක ඉන්නවා. මොකද හේතුව එයා තමයි මොකද ඔය කට්ටිය මේ කට්ටිය කරන්නේ ශනිකව නම්බරයක් හොයාගත්තා. ඊට පස්සේ ඒ පුළුවන් විනාඩි හැම තප්පරයකම මිනිස්සෙක් රවට්ටන එක තමයි කරන්නේ. එතකොට ඕ වෙලාවේ කවුරු හරි අවස්ථාවේ ඒ විනාඩියක හෝ විනාඩි දෙක හෝ පැය දෙකක් ඇතුළත හරි දවසක් ඇතුළත හරි ඒක රැවටුනොත් රැවටෙන්නේ ඩයලොග් පාරිභෝගිකයෙක් පමණයි. එයා මොබිටෙල් එකට කතා කරන්නේ එයා කතා කරන්නේ ඩයලොග් කියලා. එතකොට ඒ නම්බරේ ඔයාලගේ පාරිභෝගිකයෙක් රැවටෙනවා නම් ඉස්සරම ඔයාලා කරන්න ඕනි ඔයාලගේ පාරිභෝගිකය ආරක්ෂා කරගෙන ඒ ආරක්ෂා කරන ඉස්සරම කරන්න ඕනේ ඇවිල්ලා මේ නම්බරේ අයින් කරන එක. නම්බරේ ඩිස්කනෙක්ට් කරන එක. එහෙම නැත්තම් මේක අපේ අම්මට කෝල් එකක් ආපාර තමයි මම මේක සම්බේ වුනේ. ඊට මොකද මම මේ සෝෂල් මීඩියා මේ වොයිස් එක අහලා තියෙනවා. මුස්ලිම් පොරක් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේක වෙනම පොලිසියට පැමිණිලි කරලවත් මෙන්න මොනවක් කරලවත් නැහැ. හරිනම් අපේ පාරිභෝගිකය කරන්න ඕනේ ඩයලොග් එකකින්නේ කරන්න ඕනේ ඩයලොග් එකකින්නේ. එතකොට ඒ වෙලාවම හරිනම් නිවැරදි පාරිභෝගිකයන්ට ආදරය කරන ආයතනයන් කරන්න ඕනේ ඇවිල්ලා ඒ වෙලාව මේ නම්බරේ කට් කරන එක. ඒකෙන් හේතුව තමයි එතකොට දැන් මගේ නම්බරේ ඔයාලා බොරුවට හරි වෙන කෙනෙක්ගේ කම්ප්ලේන්ට් එකක් මගේ පුද්ගලික තරහට වෙන කෙනෙක් කම්ප්ලේන්ට් එකක් දාලා හරි මගේ නම්බරේ කට් කරොත් එතකොට මම වෙන නම්බරකින් හරි මගේ නම්බරේ කට් කරනවා කියලා මම ඔරිජිනල් මම නිවැරදිකාරයෙක් නම් මම කතා කරලා අහනවා. එහෙම නැත්නම් ළඟ මාකට් එකට යනවනේ මම. එහෙම නැතුනොත් මේකෙන් කී දෙනෙක් මිනිස්සු මේ වෙනවද? මේවනේ සර්ගේ මේ වගේ ගැටලුවක් තිබ්බට පස්සේ ඒ සම්බන්ධව අදාළ අංශයෙන් චෙක් කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ සම්බන්ධව දැන් අදාළ අංශය දැනුවත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව චෙක් කරලා බලලා තමාස ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ලබා ගන්න ඕනේ. ඔව් මෙහෙමයි. දැන් මම කියන එක පොඩ්ඩක් කරගන්නකො. අපි දැන් මට උණක් හැදලා බෙහෙත් ගන්නවා නම් මම ගන්න යන ක්‍රමයක් තියෙනවා. එතකොට මම ඇක්ෂන් එකක් වුණාම බෙහෙත් ගන්න යද්දි තව ක්‍රමයක්. මොකද ඉමර්ජන්සි කේස් එකනේ. මේක ඇවිල්ලා පොඩි සීන් නෙවෙයි ලොකු කේස් එකක් මේක. එතකොට ඔයාලා තප්පරයක් හරි පරක් වෙනවා නම් ඒකෙන් වෙන්නේ ඩයලොග් පාරිභෝගිකයෙක් නෙවෙයි මේක රැවටෙන්නේ. මම මේ ඔයාට කතා කරනව නෙවෙයි. නමුත් මේ ඔයාගේ ආයතනය ගැන කතා මම මගේ නම්බරේ චෙක් කරලා බලන්න. මම මේ කෝල් ගන්න නම්බරේ මම ඩයලොග් එකේ කොහොම පාරිභෝගිකයෙක්ද කියලා. ඩයලොග් එකේ මේවා ඉදන්න තව ගොඩක් කම්ප්ලේන්ට් දෙනවා. මම වෙන නම්බරයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මොබිටෙල් නම්බරයක් පාවිච්චි කරන්නේ තේල්ල කෝල් ගන්න නෙවෙයි ඩේටා නැති හින්දා. ඩේටා ප්‍රශ්න තියෙනවා ඩයලොග් එකේ හින්දා. එතකොට ඔයාටත් වඩා ඉතියක් තියෙනවා මට මේ සම්බන්ධයෙන් කතා කරන්න.
අනික අපේ අම්මට තමයි කෝල් මේ ඔය වැඩේ උනේ. මොකද මේ සම්බන්ධයෙන් මාර විදියට දැනුවත්භාවයක් තියෙනවනේ. එතකොට මේ වගේ දේවල් ඔයාලට මීට කලිමුත් කම්ප්ලේන් ඇවිල්ලා තියෙන හින්දායි මේ වගේ දේවල් ආවම ශනිකව මේ වෙලාවේ හැටියට එහෙම ඇක්ෂන් එක ගන්න වෙනවා. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා හරි එතකොට ඔයාලගෙන් මේක ඇවිල්ලා චෙක් කරනවා කී කරද්දි එතකොට මේ විනාඩියක් ඇදිනේ මිනිස්සු රැවටෙන්න. ඕතන කවුරු හරි මෝඩ මිනිස්සෙක් ඉඳලා බැංක් ඩීටේල්ස් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ හිතන්න පොඩ්ඩක්. එතකොට රැවටෙන්නේ මේකනේ. එතකොට අපි කතා කරන්න ඕනේ පළවෙනිම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ. ඔයා පොඩ්ඩක් බලන්න දැන් ඩයලොග් ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනෙන් එකන්නේ. පිටරටවල එහෙම බලන්න කොච්චර දිනනවා කියලා මොන හරි දෙයක් වුණ ගමන් එක මේකෙන් ඒගොල්ලන් ඇක්ෂන් එක ගන්නවා. ඊට පස්සේ තමයි ඒගොල්ලන් ඒක ක්ලියර් කරන්නේ. ක්ලියර් කරන වෙලාවේ මොකද ක්ලියර් කරන්න පීරියඩ් එකක් යනවා නම් ඒ පීරියඩ් එක තුළ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු රැවටෙන්න පුළුවන්. ගොඩක් account වල සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම හරි විදිහට ක්ලියර් කරා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? දැන් මෙතන අනිවාර්යයෙන්ම ඔය නිවැරදි කරා නෙවෙයි ඩෙසිම් එක කරන් තියෙන්නේ. ඒකත් අවභාවිතලා තියෙන්නේ. අවභාවිත වෙලා මෙච්චර ටෙක්නොලොජි ආදී අවභාවිත වෙනවා කියන ඒකත් ඩයලොග් එකේ තියෙන ලොස් එකක් හින්දා. ඒ හැම දෙයකම නිකන් අහිංසක මිනිස්සෙක්ගේ මුදල් නැතුනොත් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මගේ සල්ලි නැතුනවා කිව්වොත් මොකද ඇයි එහෙම මම දුන්නේ කියලා. ඒතර කම්ප්ලේන්ට් එකක් දාපුවම පරීක්ෂණ කරන්න ඕනේ කියනවා. කම්ප්ලේන් එකක් ඇරේන්ජ් කළාට පස්සේ අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කරලා බලන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ නැතුව ඒ සම්බන්ධව සිම් එක ඩිස්කනෙක්ට් කරන්න හැකියාවක් නැහැනේ. දැන් ඒකෝට එහෙම සිම් එක ඩිස්කනෙක්ට් කරවොත් ඒ ආපු කම්ප්ලේන් එකට අනිත් පැත්තට සිම් එක ඩිස්කනෙක්ට් කළොත් එහෙම ඒ කස්ටමර් එහෙම දෙයක් කළා නැතුව එහෙම දෙයක් වෙලා තිබුණොත් එහෙම ඒතකොට ඒ කස්ටමර්ට ඒක අසාධාරණයක් නේද වෙන්නේ. ඒ වගේම තමයි ඒක නිසා තමයි හරියට චෙක් කරලා බලලා ඉවර වෙලා සිම් එක ඩිස්කනෙක්ට් කරන්නේ. හරි එහෙම කරලා ඔයගොල්ලන්ගේ රෙකෝඩින් එකක් තියෙනව නේද? කවුද කතා කරන්නේ? දැන් මගේ නම්ම ඔයා මම කවුද කතා කරන්නේ කියලා දන්නවනේ මම කතා කරන්නේ අප්පුවාම නෙවෙයි මම මේ කතා කරන්නේ මේකේ ID මගේ ID එක තියෙනවා ඔයා ගාව. එතකොට ඔයාලට රෙකෝඩ් එක ඇයි අපේ ආයතනයේ අපහසුතාවපත් කරලා කියලා මට කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් නේ. එහෙම කතා කරනවා නම් එහෙනම්. හරි සර් දැන් සර් හිතන්නකෝ දැන් මේ සර් ලබා දුන්න නම්බර් එකට ඒ නම්බර් එක සම්බන්ධව එහෙම දෙයක් හරි ඒක තමයි මම කියන්නේ. ඒක මම කළාට පස්සේ ඒ වෙලාවේ ඒ කස්ටමර්ගේ හරි අහනස කියන එක ඒ අවස්ථාවේ කස්ටමර්ගේ ඒ කාලෙට උතර මොකද වෙන්නේ? ඒ වගේ නිසා තමාස හරියට කම්ප්ලේන් එකක් දැම්මම මේ සම්බන්ධයෙන් චෙක් කරලා බලලා ඉවරලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. ඕනම තැනක එහෙම තමාස කම්ප්ලේන් එකක් දාපු පළියට අනිවාර්යෙන් ඒ ටග් ගාලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය නෙවෙයි හරියට චෙක් කරලා බලලා තමාස ඒක ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය අරගන්න ඕනේ. චෙක් කරන සම්මානේ දැන් මේවයි කම්ප්ලේන් එක චෙක් කරන්න කොච්චර කාලයක් යනවද? ඒක අදාළ අංශයෙන් තමයි චෙක් කරලා බලන්නේ. ඒ දැන් කම්ප්ලේන් එක දැන් දාලානේ තියෙන්නේ. ඒතකොට ඒ සම්බන්ධව දැන් චෙක් කරන ගමන් තියෙන්නේ. මම නෙවෙයි ඔයා බලන්න සිස්ටම් එකේ බලන්න පුළුවන් නේ. මොකද මේ ඔයා වගේම මම ටෙක්නොලොජියක් ගැන දන්නවා. ඔයා ඔය සිස්ටම් එකේ බලන්න පුළුවන් කම්ප්ලේන් කීයක් ඇවිල්ලා තියලා ඒ නම්බරේට. ඔයා ඒතකොට බලන්න ඔයාලට තේරෙන්නේ මේ එක මිනිස්සු නෙවෙයි දැන් ඔයාලට පුළුවන් ඔය දැන් මම කතා කරන කෙනා මගේ නම ඇවිල්ලා හරිද? එතකොට මම මගේ නම්බර් චෙක් කරලා බලන්න ওই නම්බරේ. එතකොට මගේ නෙවෙයිද කියලා. ඊට පස්සේ එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ආයතන අපහසුතාවපත් කරා. මෙහෙම ඔයාලගේ පාරිභෝගිකයට බොරුවට කම්ප්ලේන් කරා කියලා ඔයාලා එහෙම එකක් ගන්න පුළුවන්. ඔයාලා මේ වගේ දේවල් වලට ඔය චෙක් කරන කතා කියන්නේ ඉමර්ජන්සි කේස් හදාගන්න මේවට මේ වගේ දේවල් වලට. ඉමර්ජන්සි කියලා හැම විදිහටම එහෙම සිම් එක ඩිස්කනෙක්ට් කරන්න හැකියාවක් නැහැ. ඒ සම්බන්ධව චෙක් කරලා බලලා තමයි ඕනම දෙයකට ක්‍රියාමාර්ගයක් ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් එහෙම කරන්නකො. ඊට පස්සේ මම මේ මොකද දන්නවද? දැන් මේක අපිට කරන්න තියෙන වෙන එකක් නෙවෙයි. දැන් මේ ප්‍රශ්නේ ප්‍රවෘත්ති වලට පවා කියලා තියෙනවා. එතකොට සෝෂල් මීඩියා වල මාරු විදිහට දැනුවත් කරලා තියෙනවා. ඒ වෙනකොටත් ආයතනයක් හැටියට ඔයාලා තවමත් ඉන්නේ ඔය මන්දගාමී ඔය සිස්ටම් ස්වභාවය නම් ඒකෙන් වෙන්නේ පාරිභෝගිකය නැති වෙන විතරයි. මොකද ඔයාලා දෙන්නේ ඇවිල්ලා ඔයාලගේ බලන්න ඔයාලගේ දෙන උත්තරය ඇවිල්ලා ඒක ඔයාගේ මෙහෙමයි. මේක ඇවිල්ලා මම මේ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රොසෙස් එකක් නෙවෙයිනේ. මම මේ කියන්නේ ඉමර්ජන්සි ප්‍රොසෙස් එකක්. එතකොට ඔයාලා ඒකෙදි ඔයාලා තමන්ගේ පාරිභෝගිකය ආරක්ෂා කරගන්න තමයි මේ සිම් එක. හැබැයි ඒ මිනිස්සයා හොරෙක් නම් ඔයාලා කෙලින්ම කතා කරන්නේ ඩයලොග් මෙගා වාසනාවක් කියලා. තමන්ගේ ආයතනෙම පාව දීලා මේක කරද්දි ඔයගොල්ලන් ඔయిత වඩා ඉමර්ජන්සි ඇක්ෂන් එක ගන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා ඩයලොග් ආයතනයේ නම සම්බන්ධව කියලා ඉවරලා මේ සම්බන්ධව කතා කරලා චෙක් කරන්න සර්. සර් ඩයලොග් සිම් එක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් නිසා ඉන්නයි එකක් තියෙන. ඒක තමයි මම කියන්නේ ඒක නෙවෙයි. නමුත් තමන්ගේ ඩයලොග් සිම් එක මම ගත්තට
මාගේ නෙට්වර්ක් ID නෙට්වර්ක් හැමදේම තියෙන ඕගොල්ලන් ගාවනේ. ඔයාලා ගාවනේ. ඒතකොට ඔයාලට පුළුවන් ඕනේ ළඟ දැන් මම මේක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් මගේ නම්බරේ. එහෙම සර් හිතන විදිහට අපිට අපේ පැත්තෙන් SIM disconnect කරන්න බෑ සර්. ඒ සම්බන්ධව process එකක් තියෙනවා. ඒ process එක අනුව තමා සර් SIM එක disconnect කරන්න ඕනේ. process එකට තමා සර් වැඩක් මම දන්නවා පැහැදිලිවම මේට කලිමුත් ওই නම්බරේට කම්ප්ලේන්ට් උත් ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට ඒ වෙනකන් ඕගොල්ලන් මේ සම්බන්ධයෙන් ඇක්ෂන් එක කරන්නේ නැහැ. මම කතා කරන්නේ ඔයත් එක්ක නෙමෙයි. ඔයා ඇවිල්ලා මම දන්නවනේ ඔයා කතා කරන්නේ ඇවිල්ලා ඔයාගේ රූල්ස් වලට. නමුත් ඔයා මම මේ කතා කරන්නේ පස්සෙවත් මේව ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන්ට කනක් ඇහෙන්නේ නැහැ කියලා හරි කම්ප්ලේන්ට් එකක් කරන්න. ඔයාලගේ ඒක තමයි සර්ගේ ගැටලුව සම්බන්ධයෙන් කම්ප්ලේන් එකක් දාලා තියෙන්නේ. ඒතකොට ඒ කම්ප්ලේන් එක සම්බන්ධයෙන් අදාළ රටේම ගැටලුව කරලා බලන්න තියෙනවා. මම නෙවෙයි මේ කම්ප්ලේන් එක දාපු පළවෙනි පුද්ගලයා මම නෙවෙයි. මීට වඩා ගොඩක් කට්ටිය දාලා තියෙනවා. මම දන්නවා ඒක. ඩයලොග් කියන ඉතින් අය ඔහොම මේ මිනිසුන්ට මේ කරනකොට මම ඔයත් එක්ක නේ කතා කරන්නේ හරිද? මොකද මම දන්නවා මේකට කලිමුත් කම්ප්ලේන් උත් දාලා තියෙනවා. මේ නම්බරේට කම්ප්ලේන් දාලා තියෙනවා. මේ හැම එකක්ම දැනුවත් මම. ඒව හොඳට දැනුවත් භාවයකින් තමයි මම මේ කෝල් එක ගන්නෙ. ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ දැන් ඔයාගේ අම්මට හරි ඔයාගේ කෙනෙකුට උදාහරණයකට ඔයාටම හරි මෙහෙම දෙයක් වුණාම මොකද්ද කියලා එතකොට ඔයාලා මෙහෙම දෙයකට ප්‍රොසෙස් එකක් හදලා නැත්නම් මේ මොහොතේ ඉඳන් හරි ඒවා හදලා මේක කරන්න. නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක්නේ රටේ කොච්චර මිනිස්සුන්ගේ සල්ලි අවබෝධ වෙනවද? මොකෙක් හරි තම්බියෙක් ඇවිල්ලා ගොතකකා කෝල් කරනවා. මට මම මේ මිනිහයාගේ වොයිස් එක මට චෙක් කරේ මම ඒක ඕකට කලින් 3-4 පාරක් අහලා තියෙන මේ වගේ දේවල්. එතකොට හිතන්න කොච්චර මේකක්ද කියලා. ඔයාලා හරි මට මේකට මේ නම්බරේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මට කෝල් එකකින් හරි ලිඛිතව හරි කම්පැනිෙන් දැනුවත් කරන්න ඕනේ. මට එහෙම අයිතියක් තියෙනවනේ. නැත්තම් මම ඩයලොග් එකටත් ඊ කම්ප්ලේන්ට් එකක් දානවා මම මේක මුළු ලෝකෙම මේක දැනුවත් කරනවා. ගැටලුවක් නැහැ සර්. සර්ගේ ක්‍රියාමාර්ගය අරගන්න සර්. සර්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් කොහොමද කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන්නේ? සමා වෙන්න. මේ කම්ප්ලේන්ට් එකෙන් පස්සේ දැන් මම මේ කෝල් එකෙන් පස්සේ ඔයා මට මොකක්ද රිසල්ට් එකක් දෙන්නේ නැද්ද? සර්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන. ඒතකොට ඒ අදාළ අංශයෙන් සම්බන්ධව චෙක් කරලා බලලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගය අරගෙන ඒ සම්බන්ධව දැනුවත් කරනවා. මම දාපු කම්ප්ලේන් එකට ගත්ත රියැක්ෂන් එක මොකද්ද කියලා ආයතනයේ ඩයලොග් ආයතනයේ මාව දැනුවත් කරනවද? හෙලෝ මම දැන් කම්ප්ලේන් එකක් දැම්මනේ ඔයගොල්ලන්ට. මේ කම්ප්ලේන් එකට ගත්ත ඇක්ෂන් එක මොකද්ද කියලා ඕගොල්ලෝ මාව දැනුවත් කරනවද? ඔයාලගේ පාස්පෝර්ට් චෙක් කරගන්න පුළුවන්. සර් කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධව සර්ට ෆීඩ්බැක් එකක් ලබා දෙයි සර්. රයිට්. හරි ඒක බලමුකෝ කොයි විදිහට බලා දෙන්නේ කියලා. හරි thank you. ඩයලොග් එක සම්බන්ධ වුණාට තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපගේ MR Reporter YouTube channel එක subscribe කර පහළ ඇති bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳ ඔබගේ අදහස පහලින් comment කරන්න. like කරන්න. යහළුවන් අතර share කරන්න.